ඒතර ඔය ඖෂධ පෙත්තක මේ සාමාන්‍යයෙන් මුළුබරම අදාළ අපිට ලෙඩේ හොඳ කරන සක්‍රීය කෙනා නෙමෙයි ළමයි. ඕකේ මේ අර ඊතුරු ඉඩස පුරවන්න පිරවුම් ද්‍රව්‍ය අපි ඒවට කියනවා ෆිලිං මැටීරියල්ස් කියලා ඉංග්‍රීසියෙන්. ඕවා පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ওই ෆිලිං මැටීරියල්ස් විදිහට පාවිච්චි කරන්නේ මේ පිරිසිදු කරපු මැටි වර්ග එහෙම තමයි. හරි. හරි. හොත්තට ඒ කියන්නේ මැටි කියලා කියන්නේ නිකන් ඔය මොකක් හරි තෙතමනේ තියෙන තැනකින් ගත්ත මැටි ගුලියක් නෙවෙයි. අර එක එක ඔය සිලිකන් මැටි වර්ගෙම පිරිසිදු කරලා ඒවා තමයි සාමාන්‍යයෙන් ඔය ෆිලිම් මැටීරියල්ස් විදිහට ගන්න. දැන් ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවනේ ඔයාලට දොස්තර කෙනෙක් බේත් ලියලා දුන්නාම හරි. ඒ බේත් වල තියෙන්නේ ඔය දැන් බේත් පෙට්ටි වල එහෙම ගහලා තියෙන්නේ මිලිග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25යි ඔහොමම කියලානේ ගහලා තියෙන්නේ දැකලා තියෙනවනේ. ඒතර මිලිග්‍රෑම් 10ක් කියලා කියන්නේ ග්‍රෑම් එකකින් 100න් පංගුවක්. හරි? හැබැයි ඔයාලට ඔය හිතන්නකෝ දැන් ඔය තියෙන්නේ ඇමොක්සලින් 10 mg, ඩෙරිෆිලින් 10 mg කීක බේත් වර්ග තියෙනවනේ. ඒතර මේ බේත් පෙත්තක සුදු පාටට හරි නිල් පාටට හරි තියෙන ඔය බේත් පෙත්තක බර අපි රසායනික තුලාවෙන් ලැබ් එකේ කිරුවොත් ඕකේ බර ග්‍රෑම් 1.5ක් 2ක් 3ක් 4ක් වෙනවා. ඒතර එහෙනම් අරුන්ට වැරදිලාද අර මිලිග්‍රෑම් 10යි කියලා ලියලා දෙන්නේ. නෑ. ඒ කියන්නේ සක්‍රීය සංඝටකයේ මිලිග්‍රෑම් 10යි. තේරෙනවද මම කියන්නේ ඔයාලට? එකම ඖෂධය බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනකොට ඖෂධ මේ වෙළඳ සන්නාමයේ වෙනස් වෙනකොට ගාන සමානයිද ගාන වෙනස්ද? වෙනස්. ඒ කියන්නේ එක බ්‍රෑන්ඩ් එකකින් එනකොට සමහරට පෙත්තක මිල රුපියලයි. තව බ්‍රෑන්ඩ් එකකින් එනකොට පෙත්තක මිල සමහරට 720යි. තව බ්‍රෑන්ඩ් එකකින් එනකොට සමහරට පෙත්තක් රුපියල් 3යි. හරි. ඔන්න ඔය මේ වෙළඳ නාමයේ මත බ්‍රෑන්ඩ් නේම් එක මත ඖෂධවල මිල වෙනස් වෙන්නේ ඒ එක කම්පැනිස් ඔය මිලිග්‍රෑම් 10ක් 15ක් වගේ යූස් කරන සක්‍රීය කෙනාට අමතරව අර මං කිව්වේ පිරිසිදු කරපු මැටි වර්ග එහෙම පිරවුම්කාරක විදියට යූස් කරනවා කියලා. ඒ යූස් කරන ෆිලිං මැටීරියල් එකේ පිරිසිදුකම පවත්වාගෙන ඉන්න ලෙවල්ස් වෙනස්. සමහර ඖෂධ කම්පැනිස් තියෙනවා ළමයි ඒගොල්ලෝ එච්චර ක්වොලිටි එකට ඖෂධ හදන්නේ නැහැ. අර ෆිලිං මැටීරියල් එක එච්චර ක්වොලිටි නැහැ. අවම ස්ටෑන්ඩඩ් එක සපුරනවා විතරයි. එහෙම ෆිලිං මැටීරියල්ස් වලට අර ඩ්‍රග් එක දාලා යූස් කරොත් සමහර වෙලාවට අර ඩ්‍රග් එකේ මිලිග්‍රෑම් 10න් මිලිග්‍රෑම් 4ක් විතර අර මැටීරියල් එකට අවශෝෂණය වෙලා ඒක බීපුවම ඇඟට අවශෝෂණය කරන්න ඉතුරු වෙන්නේ මිලිග්‍රෑම් 5ක් 6ක් විතර. එතකොට ඒක බීව කියලා අර මිනිස්සයාට දොස්තර රෙකමන්ඩ් කරන මාත්‍රාව හම්බෙනවද හම්බෙන්නේ නැද්ද? හම්බෙන්නේ නැහැ. එතකොට ලෙඩේ හොඳ වෙන්න ඉක්මන් වෙනවද කල් යනවද? කල් යනවා. ඒ අර ඖෂධීය ගුණය අඩුයි. සමහර වෙලාවට ඒ ක්වොලිටි නැති ෆිලිං මැටීරියල්ස් යූස් කරලා බාල ඖෂධ යූස් කරද්දී පාවිච්චි කරනකොට මේ ඒ ෆිලිං මැටීරියල් එක හින්දා අපි බොනකොට බේත ශරීරගත වෙනට අමතරව ඒ ෆිලිං මැටීරියල් එක ශරීරගත වීමෙන් අපේ වකුගඩු වලට එහෙම ලොන්ග් ටර්ම් යූස් කරනකොට අවුල් ගෙන දෙනවා. සමහර ඔය බේත් වල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනේ. එහෙම කේස් වෙනවා. සමහර හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඔය යුරෝපීය රටවල් වලින් එහෙම එන ඖෂධ වර්ග. ඒ වගේ අර ෆිලිං මැටීරියල් වල ක්වොලිටිය මාර වැඩි. ඒවා සන්තුෂ්ටයි. ඒතකොට ඒවට අර ඩ්‍රග් එක ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අවශෝෂණය වෙන්නේ නැහැ. ඒතකොට මේ පෙත්තක් බීපුවම ඒ පෙත්තකින් නියමිත මාත්‍රාවම ලෙඩාගේ ශරීරගත වෙනවා. ඒතකොට රෝගයේ සුව වීම ඉක්මන්. ඊළඟට ඒ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් අතුරු විපාක එහෙමත් අඩුයි.